ඔයාව ලස්සන කරන, ඔයාව ඉතාමත් පැහැපත් කරන සයිකොලොජි රහස්‍යයක් ඔයා දන්නවද? ඉතින් අද දවසේදී මම කියලා දෙන්න යන්නේ ඔයාව ලස්සන, ඔයාව පැහැපත් කරන ඉතාමත් වටින සයිකොලොජි රහස්‍යයක් ගැන. ඇත්තටම මේ රහස් දෙක මම හිතන හැටියට ඔයා ජීවිතේට YouTube channel එකකින් නම් ඇත්තටම ආල් නැතුව ඇති. ඉතින් මොකක්ද මේ සයිකොලොජි රහස් දෙක? ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි ඒක ගැන කතා කරමු. ඇත්තරම තමන්ගේ වයිබ්‍රේෂණ එක, එහෙම නැත්නම් සමන්ගේ සංඛ්‍යාත තරංග වැඩිවීමට ඇත්තරම අපේ බොඩි එකේ තියෙන වයිබ්‍රේෂන් එක වැඩි වෙන බලපාන දෙයක් තමයි අපේ හදවත පිරිසුදු වීම. හදවත පිරිසුදු වීමෙන් හඳුන්වන්නේ ඇත්තට කිව්වොත් යහපත් සිතුවිලි, ඒ වගේම යහපත් ක්‍රියාවන් සහ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව නැතුව ලස්සනට ජීවිතාත්මක ගත කරන කෙනෙක්ට ඇත්තටම පිරිසුදු හදවතක් තියෙනවා. එතකොට ඔබගේ ඒ පිරිසුදු හදවතක් තිබෙන විට ඇත්තම කිව්වොත් ඉතාමත් ලස්සන මනසක් වගේ මට ලස්සන ශරීරයකුත් හම්බෙනවා. ඉතින් අතට කිව්වොත් නිරෝගිමත් ශරීරයක් සහ නිරෝගිමත් මනසක් කියන්නේ ඉතාමත් වටින දෙයක්. ඒක මිල මුදල් වලට ගණනය කරන්න බෑ. ඉතින් ඔබ ඇත්තටම නපුරු කෙනෙක් නම් ඔබගේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තණ්හාව මෙන්න මේ වගේ දේවල් ඔබ තුලත් තියෙනවා නම් ඉතින් මම ඉල්ලනවා ඔබගෙන් මේ දේවල් ටිකක් ඔබ අඩු කරලා බලන්න. අඩු කරලා කියන්නේ ඒවා නැත්තර නැති කරලා ඔබ ජීවිතෙන් බලන්න ඔබගේ ජීවිතය මෙන්ම ඔබගේ ඒ මූණේ තියෙන අඳුරු පැහැවල් ඔක්කොම නැති වෙලා. හරිද? මේක මොකද ඔබගේ වෛරය, ක්‍රෝධය, තණ්හා, ඊර්ෂ්‍යා නැති වෙන කෙනා ඔබගේ ලේ ධාතු උනත් හොඳින් ගමනය කරනවා. ඒ වගේම ඔබගේ ওই තියෙන නපුරු පෙනුම සහ සමහරක් විට ඔබ අවලස්සන කෙනෙක් නම් ඒවා ඔක්කොම නැති වෙලා පිරිසුදු හදවතක් තියෙද්දී ඔබට ඉතාමත් ලස්සන පෙනුමක් සබහාදාම විසින්ම දෙනවා. හරිද? එතකොට මේක එක කරුණක්. හරිද? මොකද සමහරක් අපි දකින හැම වෙලෙම තරහෙන් ඉන්නේ. ඔවුන්ගේ මූණවල ඉතාමත් රළු. පොලිසිය එහෙම ගොඩක් දැකලා ඇති හැම කෙනාම. මේ හරි පොලිසිය එහෙම ගොඩක් දැකලා ඇති ඔයගොල්ලන් නිකන් අර මාර ඒ කියන්නේ මූණවල තරහෙන් පිල්ලා. හරිද? මොකද සමහරක් ඒ පොලිසිය වැඩ කරන පිළිවෙල වෙනස්නේ. හරිද? ඉතින් සමහරක් වෙලාවට කරන්න ඕනේ නැති අයතුකම් වැඩත් කරනවා. හරිද? ඉතින් ඔබගේ හදවත පිරිසිදු වෙනවා කියන අනිවාර්යයෙන්ම ඔබට ඉතාමත් ලස්සන ශරීරයක් වෙන ලස්සන මුහුණකුත් හම්බෙනවා. ඒ වගේම පුළුවන් නම් මෙන්න මේ දේත් කරන්න ඔබට මුහුණේ මොකක් හරි පැහැ වෙනස් කරගන්න අවශ්‍ය නම්, එහෙම නැත්නම් කුරුලෑ වලින් පීඩා විඳින කෙනා පුළුවන් නම් උදෑසන මුකුත් ක්‍රීම් මාලේප කරන්න එපා. හරිද? සබන්වත් දාන්න නැතුව පුළුවන් නම් ලින් ජලය නම් ගොඩාක් හොඳයි. මොකද අපි ක්ලෝරින් ගොඩක් පාවිච්චි කරන්නේ. ලින් ජලය ටිකක් පුළුවන් නම් හොයාගෙන නැත්නම් ෆිල්ටර් එකෙන් ෆිල්ටර් කරපු ජල ටිකක් හරි කමන්නේ සීතල වතුරෙන්. හරිද? ඒක ලින් ජල ටිකක් ගන්නලා අහලා පාලා ගෙදරින් හරි කූල් කරලා සීතල වතුරෙන් මූණ පොඩ්ඩක් හොදන්න. හරිද? මේක මේ නැවුම් ජලෙන් හොදන්න මේක කරලා බලන්න උදේට කිසිම සබන් මුකුත් දියරයක් යොදන්න නැතුව. එතන මේක සත්කාරයක් මාර. ඔයාට බලන්න පුළුවන් රිසල්ට් එක මේකේ මාසයක් දෙකක් කරොත් ඇත්තටම කිව්වොත් නිරෝගිමත් ඔයාට ලස්සන මූණක් හම්බෙනවා. හරිද? ඉතින් මෙන්න මේ ප්‍රබල සාධක දෙක පුළුවන් නම් කරලා බලන්න ඔබගේ ශරීරය මෙන්ම ඔබගේ මනසත් රයිට් ඒ වගේම ලස්සන මුහුණකුත් ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔබට තෙරුවන් සරණයි.